යමක් අනිත්‍ය නම් යම්පන අනිච්ඡන්තං දුක්ඛං වා සුඛං වාති යමක් අනිත්‍ය නම් తాවකාලික නම් ඒ පරම සැපයයිද කිය හැකිද නැත්නම් දුක්ඛයද? බැලුව බැලමට දුක්ඛය දුක්ඛං බන්තේ යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒසෝ මම ඒසෝ හමස්මි ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති යමක් දුක් උපදවයි නම් විනාශ වෙයි නම් පරිණාමයට ප්‍රාප්ත වෙයි නම් මේ දෙය මගේ මම කියලා අල්ලා ගන්නට සුදුසුද නොහේතං භන්තේ එන තර්කය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය තර්කයෙන් අවබෝධ කරනවා අපි. ඒක කල යුතුයි. ඒකට කියනවා සුතමය ඥානය කියලා. තව තැනක කියනවා චින්තාමය ඥානය කියලා. කමක් නැහැ. සුතමය ඥානය කිව්වත් චින්තාමය ඥානය. මොකද ඔය පදවල වෙන එක නිර්වචන තියෙනවා. තෙසත්ත ඥානය යටතේ මේක සුතමය ඥානය. ත්‍රිවිධ ඥානය යටතේ සුතමය ඥානය හිතලා තේරුම් ගැනීම චින්තාමය ඥානය. කමක් නැහැ. මේ තමයි අපි ඉංග්‍රීසියෙන් ලොජික් එක. ලොජික් වශයෙන් තේරුම් ගන්නවා. ඒ මට්ටමේ තේරුම් ගන්නකොට තමයි බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව උපදින්නේ. මේකත් සත්‍ය තේරුම් ගැනීමක්. බණ කීමෙන් සිද්ධ කරන්නේ තර්කානුකූලව බණක් අහලා ඔව් මේ කියපු දේ ඇත්ත. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා බණක් කියනවා කෙලෙස් සහිතව වැඩ කරන්න එපා. කෙලෙස් සහිතව වැඩ කරනවා නම් ඔබේ සිත ඔබට දුක් වෙන්න සිද්ධ වෙනවා. කෙලෙස් වලින් මිදෙන්න බුදුරජාණන් දේශනා කරා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භය. හිතනකොට තේරෙනවා ඔව් ඇලීම තිබුණොත් නේද බය වෙන්නේ නැති වෙයි කියලා. ඇලීම තිබුණොත් නේද දුක් වෙන්නේ පැතුණා ඒ දේ විනාශ වුණාම. තර්කයේ පැහැදිලි. ප්‍රායෝගිකව පැහැදිලි. මේක තර්කයක් මට දිහා. අපි කියන ඉංග්‍රීසියෙන් කන්වින්ස් වෙනවා. Tamante ඒක ඒත්තු ගෙන්නලා Taman කියනවා ඔව් මේක නිවැරදි. මේ සත්‍ය තේරුම් ගන්න පළමු ක්‍රමය තියෙනවා. එපමණකින් සත්‍ය තේරුම් ගැනීමෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වැදගත්ම කරුණක් මේක. තර්කණයෙන් සත්‍ය තේරුම් ගත් පමණින් සියල්ල අවසාන නොවේ. සරල උදාහරණයක් මම කියන්නම්. තර්කයේ තේරුම් ගත්ත පමණින් සියල්ල අවසාන නොවේ. කවුරු හරි අපි බොහෝ අය දන්නවා මත්ද්‍රව්‍ය ශරීරයට අහිත කරයි. ඒක දන්නවා. තර්කයේ තේරෙනවා. කවුරුත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒක දැන මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මොකද හිතන්නේ? මත්ද්‍රව්‍ය ශරීරයට අහිත කර බව මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා අවබෝධ කරගෙන තියනවද නැද්ද? මොකද හිතන්නේ? සමහර රෝගවලට සීනි කෑම අහිත කරයි. හැමෝම පිළිගන්නවනේ. ආයේ වාදයක් නැහැ. හැමෝම පිළිගන්නවා. හැබැයි අහිත කර බව දැන ඒ කෑම කනවා. මෙහෙම එකක් පේනව නේද? ලොජිකලි තර්කානුකූලව බුදුදහම හරි. නමුත් ටිකක් අමාරුයි මේක පිළිපදින්න. තත්ත්වයක් එනවනේ. නීතිය බව දන්නවා, වැරදි බව දන්නවා. හැබැයි නීතිය කඩනවා. මොකද හිතන්නේ මෙතන? අපි කියයි එයාට හොඳට තේරෙනවා. හැබැයි ඩිසිප්ලින් එක නෑ, විනයක් නෑ කියලා කියන සමහරවිට. එහෙම නැබැයි එයාට තේරෙනවා විනයක් නෑ. එයාට එයාව කන්ට්‍රෝල් නෑ. වැරද්ද බව දැන හොඳම දන්නවා හොඳ නෑ කේක් එක කියලා කේක් එක දකින්නකොට කන්න දෙනවා. අදිෂ්ඨාන කරනවා අදින් පස්සේ නම් ගන්නෙ නෑ කියලා දකින්නකොට ගන්න එක. ඔය කියනවා විනය නෑ, ඩිසිප්ලින් එක නෑ කියලා කියනවා. මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට
It's not about discipline. Discipline එක නෙමෙයි එතන අපි කරන්නේ. Discipline එක හරි. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක හරියට අවබෝධ කරගෙන නැත. අපි ඒක දාන්නේ කොහොමද? නෑ මට තේරෙනවා අමාරුයි. නෑ. බුද්ධ වචනේ එහෙම නෙවෙයි. ඔබට අමාරු යනු ඔබට තේරිලා නෑ. ඔබට අමාරු යනු ඔබට තේරිලා නෑ. ඔබ දැන් බුද්ධ වචනේ කෙනෙක් මෙතන තරකයක් ගේන්නට පුළුවන්. දැන් තරක කරන තරම් නෙමෙයි මම කියන බණ අහලා නැහැ. කොහොමද ඒක තේරුම් ගන්නේ අපි? බුද්ධ මම මේක ඔප්පු කරන්නේ නැහැ. ප්‍රකාශනය ඔප්පු කරන එක ලේසි. ඒක අමාරුයි. ඒකට කියන්නේ ඒකට කරුණු කියන්නට ඕනේ. කොහොමද බුද්ධ වචනේ තියෙන්නේ? අපි ඒක ඉගෙන ගමු. යමෙක් අකුසලයක් සිද්ධ කරයි නම් ප්‍රාණඝාතයක් අදින්නාදානයක් සිද්ධ කරයි නම් දන්නවා මේකේ තියෙන ප්‍රතිඵල consequences මේක හානි කරයි මේක හොඳ නෑ මේක අකුසල විපාක ගෙන දෙනවා. ඊතර ඉන්න පොඩි සත්තු මරුවක් විපාක ගෙන අපි දන්නවා. නමුත් අපි කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ කරන්නේ ඒ පාපෙහි ආදීනව හරියට තේරුම් අරගෙන නැති නිසා ඔබට ප්‍රකාශන. මේකට ගැඹුරට යන්න අපි. මේ ගැඹුරට යන්න. හරියට අවබෝධ කරගත්තොත් චරිතය වෙනස් විය යුතුයි. ඔකයි තාක්කේ. උතරයි පදන මේ දේශනාව. අවබෝධය චරිතයට බලපාන. එකගද නැද්ද කියලා බලන්න. උදාහරණයකට අපි යම් කිසි වැඩක් කර ඉන්නවා. අපි දන්නේ ඒක හොඳ නෑ කියලා. සෞඛ්‍යයට අහිත කරයි. දොස්තර කෙනෙක් ඇවිල්ලා කරුණු කාරණා කියලා ඔප්පු කරලා පෙන්නනවා. තර්කයෙන් ලොජික් එකෙන් පෙන්නනවා. මේ අපි තර්ක කරනවා නෑ එහෙම නෑ කියලා ඔප්පු කරලා පෙන්නනවා. Taman කන්වින්ස් වෙනවා. Tamanට ඒත්තු ගන්නවා. හරි මේක වැරදි. මේක අහිත කරයි. ඊළඟ පාර ඔබ ඒක කරා. ඔබ කරන්නේ අර කලින් කරපු මට්ටමෙන්ද වෙනස් මට්ටමකින්. පොඩ්ඩක් හිත ඇතුලේ වැඩ කරනවා නේද? හිත ඇතුලේ වැඩ කරනවා මේක ටිකක් වෙනස්. යාළුවෙක් ඉන්නවා. හොඳටම විශ්වාසයෙන් ඉන්නවා. හැබැයි ඔබට ඔප්පු වෙනවා මේ යාළුවා පිටිපස්සෙන් Tamanට කරදර කරලා තියනවා කියලා. පහුවදා යාළුවා දකින්නකොට පරණ හැඟීම එනවද? පරණ හැඟීම ගන්න පුළුවන්ද? බරෙන් ගන්න පුළුවන්ද? බැ. ඒ කියන්නේ trust is breached. විශ්වාසය කැඩුනානේ. එහෙම නැබි කියන්නේ රීගේන් කරන්න නම් ආපහු තමන් ඔප්පු කරලා පෙන්නන්නට ඕනේ මම ඒ වැඩ කටයුතු කරන්නේ නෑ කියලා. එන මිනිස්සෙක් වෙනස් වෙලා දැන් මට විශ්වාසයි. එහෙම දෙයක් කරා. මේ මෙහාගේ වෙනස් වීමක් ඕනේ. එහෙම නැතුව බෑ. එතකොට යම් කිසි ක්‍රියාවන් අහිත කරනම් යම් කිසි දේවල් අහිත කරනම් ඒක අහිත කර බව දන්නේ නැතුව කරනකොටයි දැනගත්තමයි වෙනසක් සිද්ධ වෙන්නේ නැද්ද තමන්ගේ සිතේ? පැහැදිලි වෙනසක් සිද්ධ වෙන්නේ නැද්ද? වෙනසක් සිද්ධ වෙනවා. චරිතේ පොඩි වෙනසක් සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවා. සමහර කෙනෙක් ඉන්නවා සමහර ගති පුරුදු ඉතින් සමාජයේ ඉස්සරහ හොඳ නැහැ ඔය කරන වැඩේ ගැලපෙන්නේ නැහැ. එයාට ඒත්තු ගන්නවා. හොඳට කරුණාකාරක් තේරෙනවා. තේරෙනකොට පුරුවට කෙරෙනවා වෙන්න පුළුවන්. නමුත් හිත ඇතුලේ තියෙනවා පොඩ්ඩක් පසුබට වෙන ගතිය. නගන්න කාර්යවල දැනගන්නකොට වෙනසක් සිද්ධ වෙනවා. හරිද? අවබෝධයේ සමග චරිතයේ වෙනසක් සිද්ධ වෙනවා. හැඟීම් වල වෙනසක් සිද්ධ වෙනවා.
හොඳම උදාහරණය යාළුවා. හොඳම මිත්‍රයෙක් ඉන්නවා. දැඩි විශ්වාසයක නමුත් Tamanට ඒත්තු ගන්නවා. මේ කෙනා Tamanට පිටිපස්සේ මේවා කරලා තියෙනවා කියලා. ඒ හැඟීම නැවත ගන්න බෑ. මේකේ යටි අදහස අවබෝධය ලැබෙනකොට ඔබගේ චරිතය සිතුවිලි වෙනස් වෙයි. ඔබ තමයි දේශනා කරේ සම්මා දිට්ඨිය ඇති වුණොත් මොකද වෙන්නේ? සම්මා සංකප්පේ හිතන ක්‍රමය වෙනස් වෙනවා දැක්කලා. අපි ගිහිල්ලා පොඩි කාලේ ප්ලග් එකේ ඇඟිල්ල ගන්නවා. කරන්ට් එක වදිනවා. ගින්නට අත දෙනවනේ. දන්නේ නැහැ පොඩි ළමයා කියලා ගින්න බලනවා මොකක්ද කියලා පිච්චෙනවා. දැන් තේරුම් ගන්නවා මේක පිච්චෙන දෙයක්. ඉතින් පස්සේ ගින්න දකින්නකොට අත ගහන්න යන්නේ නැහැ. ගින්න දකින්නකොට අත ගහන්න යන්නේ නැහැ. සිටිවිද ගින්න කියනකොටම සිටිවිද එනවා. මොකක්ද මේ කියන්නේ? මොනම වරන්නේ ගින්න පිච්චෙනවා කියලා දන්නවා. ඊට පස්සේ ගින්න ගැන කල්පනා කරන විදිහ වෙනස් වුණා යාගේ. ඊට පස්සේ ගින්න ළඟට යන්නේ නැහැ. ගින්න ළඟට යන්නේ නැහැ. දරුවෙක්ටවත් කියන්නේ ගින්න පත්තු කරන්න කියලා. කියන්නේ ගින්න පාවිච්චි කරන නමුත් ඒකත් එක්ක බොහොම පරිස්සමින් කටයුතු කරන්න. බොහොම පරිස්සමින් කටයුතු කරන්න. ඒ නිසා යමක් අහිතකර බව තේරිච්ච ගමන් ඔබගේ චරිතයේ යම් පරිවර්තනයක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරලා තියෙනවා පින්වත්නි චතුරාර්ය සත්‍ය පිළිබඳව පරිපූර්ණ අවබෝධය සිද්ධ වෙනකොට චරිතය සර්ව සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. එතකොට කියන්න එපා මට තේරෙනවා කරගන්න බෑ නෑ ඔබ දන්නේ නෑ. මට තේරෙනවා මේකේ අඩුපාඩුවක් තියෙනවා. ඔය යම් මට්ටමකට තේරෙනවා පිළිගන්න වෙනවා අපිට. යම් මට්ටමකට තේරෙනවා අපිට නොදන්න කෙනාට වඩා. නමුත් අවබෝධය පරිපූර්ණ නෑ. පරිපූර්ණ අවබෝධයක් ආපු තැන ඔබ අතින් වරද සිද්ධ වන්නේ නැත. පරිපූර්ණ අවබෝධය ආපු තැන ඔබගේ හැඟීම් වෙනස් විය යුතුය. ඒක වෙන්නට වෙනවා. කේක් එකක් එනවා. හොඳ රසවත් කේක් එකක්. සුවඳවත් රසවත් දර්ශනීයයි. හොඳ කඩේකින් අරන් තියෙන්නේ. කන්නමයි හිතෙන්නේ. දැන් බුදුම ආසාවක්. දැන් කනකම් බලන් ඉන්නේ මේක. ඒතර විශ්වාසවන්ත යාළුවෙක් කියලා කියනවා පොඩ්ඩක් ඉන්න මම දැක්කා ඔක හදනකොට වසකුප්පියක් පෙරලෙනවා මික්ස්චර් එකට කියලා. දැන් හරි ප්‍රශ්නයක්. කන්නත් ඕනේ යාළුවා කියන නිසා මග හරින්න බෑ ටිකක් ඥානවන්ත සත්‍යවාදී කෙනෙක්. මොකද කරන්නේ අපි? අපි හිත ඇතුලේ කියන එක අපි අහනවා. ඇත්තටම දැක්කද? කොතනද දැක්කේ? කොහොමද දැක්කේ? ඇත්තටම දැක්කද? අපි අහනවා දැන් ප්‍රශ්නයක් නේද අපිට කන්න ඕනේ මේක. ඊතරම් කැමතියි මම. සිකන නෑ මම ඇස්තේම දැක්කා. දැන් ඉතින් බහැර කරන්නත් බෑ. මොකද කරන්නේ? පොඩි පරීක්ෂණයක් කළා. කන්න කැමති ඉච්චර ආසයි කන්න. පොඩි පරීක්ෂණයක් අපි කරනවා. උදාහරණයක් කියන්නේ. පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණ නලයට දැම්මොත් කේක් කෑල්ලේ වස ඔය කියන වස තියෙනවා නම් කොළ පාට වෙන්නට ඕනේ. නැත්තම් නිල් පාට. නලයට දානකොටම කොළ පාට වෙනවා. මොකද වෙන්නේ? කේක් එක කෙරෙහි තිබුණු ආසාව තවත් තියනවද නැති වෙනවද? ඒක අමුතුවෙන් හිතන නැති කරන්න වෙන්නේ. අර ඒ කොළ දකින්නකොටම අයින් කරන්න ළමෙක්ටවත් ගන්න වෙන්න දෙන්න එපා. විසි කරන්න, ගිනි තියන්න, වලලන්න කියලා කෙලින්ම නෝනට කියනවා. මේක දකින්නකොටම මෙහෙ වෙනස් වෙනවා. එතන පරිවර්තනය. අවබෝධය යනු එහෙම එකක්. අවබෝධය යනු එහෙම එකක්. හරි අවබෝධය සිද්ධ වෙනකොට ජීවිත පරිවර්තනයක් සිද්ධ විය යුතුයි. එනිසා සමහර වැරදි හුරු පුරුදු තියෙනවා නම් හැඟීම් වල අඩුපාඩුකම් තියෙනවා නම් අපි දන්නවා මේක වැරදි. පින්වතුනි